ඉතින් කොහොමද ඔයාලට ගොඩ දවසකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මම හිතුවා දිගටම වීඩියෝස් අරගෙන එන්න ඕනි නිසා ඩේ ව්ලොග්ස් විදියට වීඩියෝස් ගේන්න. ඉතින් හවස් වරුවේ මට පොඩි වැඩ වගේකට ගමේ ඇවිදින්න යන්න ඕන වුණා. ඉතින් ඒ නිසා මම මුලින්ම කළේ වොෂ් එකක් දාගත් එක. මම කලින් දවසේ ආයුර්වේද ඔසුසලකට ගියා. මගේ හිසකෙස් ගැලවිලා යනවා ගොඩාක්ම වැඩි. ඉතින් ඒකට බෙහෙත් ගන්න හිතාගෙන තමයි ආයුර්වේද ඔසුසලට ගියේ. ඒකෙදි මට මෙන්න මේ තෙල් එක දුන්නා. මේකේ නම නෙළුම් තෙල් කියලා. මම ඉස්සෙල්ලාම කියන්නේ අදම තමයි පාවිච්චි කරන්නේ. මම ඊට කලින් මේක ගැන අහලවත් තිබුණේ නැහැ. ඉතින් අර කලින් ඔයාලා දැක්ක ෂැම්පූ එක ඩ්‍රැන්ඩ්‍රෆ් වලට ගොඩක් හොඳයි. ඒක නම් මම කලින් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් පුංචි පේස් පැක් එකකුත් දාලා ඊට පස්සේ මම අම්මත් එක්ක ඇවිදින්න ගියා. මේ යන ගමන් ගත්ත වීඩියෝස් තමයි මේ ඔයාලට දකින්න තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මට වෙනස්ම විදිහට ගම පේන්න ගත්තා. මොකද මම ගොඩ කාලෙකින් තමයි මේ විදිහට ගමේ ඇවිදින්න යන්න ගත්තේ. ඉතින් හරිම ලස්සනයි. වැහැලා ඉවර වෙලා අවුව ලස්සනට පායලා තියෙනවා. හරිම ලස්සනයි පරිසරය කොළ පාටයි. ඉතින් මට වෙනස්ම ලස්සනකින් පෙනුණා මේ විදියට ඇවිදගෙන යනකොට ගමේ වටේම. ඉතින් මේ කඳු ඔයාලා සමහර විට දන්නවා ඇති, දැකලත් ඇති මේ පැත්ත. ඔය ඈතින් පේන්නේ සිරිපාද කඳු වැටි. මෙන්න මේ ගහ ඔයාලා දැකලා තියෙනවද බලන්න. මේව තමයි බැදි දෙල් කියලා කියන්නේ. අහසේ කළුවරත් කරලා තියෙනවා, වැස්සකුත් එනවා. ඒත් ඉතින් මේ වැඩේ කරගන්න ඕනි. මේ වැඩේට දවස් 2ක් විතර යනවා. ඉතින් අද තමයි පළවෙනි දවස. ඉතින් කොහොම හරි කරලා මේ වැඩ ටික කරගන්න, වැස්සට කලින් වැඩ ටික ඉවර කරගන්න මම උත්සාහ කරනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ පරිසරයේ ලස්සන. ඔය ඈතින් පේන්නේ ශ්‍රීපාද අඩවිය. මේ වෙලාවේ වලාකුළු වලට වැහිලා නිසා පැහැදිලිව පේන්නේ නැහැ. ඔන්න අපි පළවෙනි ගෙදරට ගිහිල්ලා එතනින් විස්තර ගත්තා. ඊට පස්සේ ඔන්න ඔය ගෙදරින් ඉතින් පළවෙනි ගෙදරින් විස්තර අරගෙන යනවා. මම පුංචි රිසර්ච් එකක් කරනවා. ඒ කියන්නේ මේ සෙමෙස්ටර් එකට අදාළව තියෙන දෙයක්. ඉතින් ඒකට ඕන ගොවීන්ගෙන් විස්තර ගන්න එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට ඉතින් මාත් එක්ක හැමතැනම ඇවිදින්න ආවේ අම්මා තමයි. ඉතින් කොහේ ගියත් අම්මා තමයි හැම වෙලාවෙම ශක්තියට ඉන්නේ. ඉතින් අපි මේ විදිහට ගෙවල් කීපයකටම ගියා. ඉතින් මෙන්න මේ ගෙදරටත් අපි ගියා. අම්මා තමයි හැම වෙලාවෙම ඉතින් ඉස්සරහින් යන්නේ. හොඳටම හවස් වුණා. ඉතින් අපි ගෙදර එන්න තමයි හදන්නේ මේ යන ගමන්. ඔයාලට පේනවද දන්නේ ඈතින් දිය ඇල්ලක් වැටෙනවා. මේ දිය ඇල්ල මාපලාන දිය ඇල්ල කියලා කියනවා. ඊට පස්සේ ඉතින් මම කලින් දවල් යන්න කලින් දම්බල කඩලා තිබුණා. මේ අපේ ගෙදර හැදෙන දම්බල. ඉංග්ලිෂ් වලින් වින් බීන්ස් කියලා කියනවා. ඉතින් මං අද හිතුවා වෙනස්ම විදිහේ කරි එකක් හදන්න ඕනි කියලා. මේ විදිහට ලපටි දම්බල තමයි කඩාගත්තේ මම. මෝරපුවක් තියෙනවා. මං හිතන්නේ ඒවා අපේ අම්මා තියලා තියෙන්නේ ඇට අරගෙන ආපහු පැල කරන්න ඕනි නිසා වෙන්න ඇති. ඊට පස්සේ කරපිංචා ගහෙන් කරපිංචත් කඩාගත්තා. මේවා අපේ ගෙදරම තියෙන දේවල්. රම්පා, කරපිංචා, එළවලුත් කිහිපයක්ම හිටවලා තියෙනවා. අපේ පැත්තේ පස ගොඩක් ටිකක් සාපේක්ෂව එළවලු වලට සුදුසු පසක් නෙවෙයි තියෙන්නේ. ටිකක් ආම්ලික වැඩි. මොකද නිතරම වැස්ස තියෙන නිසා. ඉතින් එළවලු කිහිපයකුත් අපේ ගෙදර හිටවලා තියෙන්නේ. ඉතින් වැස්සට කලින් මම බුදු පහන තියන්න මලත් කඩලා ඒවත් කරා. මෙතන අස් කරන්න ඕනි.
ඊට පස්සේ මම පාන තියන්න වෙලා තියෙන නිසා මේ උයන්න ගත්තා. ඉතින් මුලින්ම මේ විදිහට මැටි හට්ටියක් අරගෙන ඒකට කරපිංචා, රම්පේ, රතු ලූණු ගෙඩි 2ක් විතර අරගෙන ඒකත් කපලා හෝමිරිස් කරලක් වගේ තමයි ගත්තේ. මොකද මම මේක කිරට තමයි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට මිරිස් කුඩු නම් දැම්මේ නැතත් කමක් නැහැ. මම චූට්ටක් වෙන්න වගේ දැම්මා. 3-5 කුඩු, කහ කුඩු. ඔයාලට පිටන ලාදුඹුරු පාටට පේනවා ඇති. මට මේ වීඩියෝ එක ගන්න බැරි වුණා. මම මෙතනදී දැම්මා කුරුඳු කුඩු. කුරුඳු පොතු වුණත් කමක් නැහැ. ඔයාලට තියෙන විදිහට ගන්න. ඉතින් මේ විදිහට මිශ්‍රණය අරගෙන ඊට පස්සේ මම මේකට පොල් කිරි දාගන්නවා. මේකෙදි දිය කිරි, මිටි කිරි කියලා මම වෙන් කළේ නැහැ. ඔයාලට කැමති නම් දිය කිරි මිටි කිරි වෙන් කරලා දාන්න පුළුවන්. මම එහෙම වෙන් කරේ නෑ. ඉතින් මම එහෙම උයන්න හැම වෙලාවෙම උයන්න එහෙම කරන කෙනෙක් නන් නෙවෙයි. නිවාඩුවට මේ ගෙදර ආපු ගමන් අර උයන්න කියන එකට ආසයි. ඉතින් ඒකත් එක තමයි මේක හදන්න හිතුවේ. මේක මම කලින් දවසක හැදුවා නිකන්. මට ගෙදර තිබෙන දේවල් වලින් තමයි මම මේක හැදුවේ. මේක අපේ අම්මට ගොඩක් රහ වුණා. ඉතින් ඊට පස්සේ අපේ අම්මා මේ මට ආයෙමත් හදන්න කිව්වා. ඉතින් ඒක නිසා තමයි මේක ආයෙ හදන්න ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට මුකුත් දැන් වෙන මුකුත්ම දැම්මේ නෑ. අර දාපු ටික කිරි ටික මේ විදිහට රිපේ තියලා උතුරනකොට තමයි දාගන්න ඕනේ හීනියට ලියාගත්ත දඹල සහ ලීක්ස්. මෙන්න මේ විදිහට මම මෙන්න මේ විදිහ මේ හැඩයට හීනියටම කපා ගත්තා. අර විදිහට කිරි ටික උතුරනකොට මේක ඔයාලට මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට කලවම් කරන්න ඕනි. විනාඩි 5ක් තිබුණත් ඇති. මේක අර බාගෙට වගේ තැම්බෙනකොට ගත්තනම් හොඳයි. නමුත් මෙතන දඹල දාන නිසා චුට්ටක් ඒක තැම්බෙන්න ඕනේ. ලීස් වගේ නම් මහ ගොඩක් වෙලා මේ තැම්බෙන්න තියන්න ඕනේ. ඔයාලට ලීක්ස් වලින් විතරක් වුණත් මේක හදන්න පුළුවන්. දඹල විතරක් වුණත් හදන්න පුළුවන්. හදලා බලන්න මේ දෙකේම එකට දාලා මම හදලා බැලුවාම තමයි මේ වෙනස්ම රසක් ආවේ. ඔයාලත් හදලා බලන්න. ඒක වෙනස්ම රසක්. මෙන්න මේ විදිහට තමයි විනාඩි 5ක් 6ක් 7ක් වගේ යනකොට ඔයාට බා ගන්න පුළුවන්. ඉතින් හොඳටම රෑ වෙලා දැන් පාන තියලා ඒ වැඩ ටික කරන්නත් ඕනි. ඉතින් අද දවසට වැඩ ටික ඉවරයි. ඉතින් ආයෙත් දවසක හමුවෙමු ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මාව subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.